හොඳයි. අදත් ඔයාලා ඔන්න සාදරයෙන් පිළිගන්න අපේ YouTube channel එකට. අද ගෙනල්ලා තියෙන්නේ ඔයාලට Bitcoin එකේ අප්ඩේට් එක. මම දැන් ඉන්නේ Bitcoin 1 week chart එකේ. ඒකට 1 week chart එක බලපුවම ඔයාලට පේනවා මම මෙතනින් wave G එකක් එන් කරලා තියෙනවා. ඊට පස්සේ ABCD E විදියට pattern එකක් අරගෙන තියෙනවා. එතකොට wave G එකක් එන්න උනම සාමාන්‍යයෙන් diametrical pattern එකක් එන්න උනහම market reversal එකක් එන්න ඕනේ. හැබැයි මෙතනදී එහෙම reversal එකක් ඇවිල්ලා නැහැ. නේද? ඒතකොට දැන් මම මෙයාව කවුන්ට් කරන්නේ wave X එකක් විදිහට තමයි මාකට් එක කවුන්ට් කරන්නේ G එකෙන් පස්සේ පැටර්න් එක. අපි දැන් යමු lower time frame වලට. lower time frame වලට ගිහිල්ලා බලමු මොන වගේ පැටර්න්ද කන්ටිනියු වෙලා තියෙන්නේ කියලා. හොඳයි. මම දැන් දාගත්තා 1 day chart එක. 1 day එකේ මෙන්න මේ වගේ කවුන්ට් එකක් තමයි දැන් කන්ටිනියු වෙන්නේ. පැටර්න් 1 2 3යි 4යි පස්වෙනි එක තමයි හදන ගමන් ඉන්නේ. එතකොට wave E එකක් ඇතුලේ තමයි මේ වෙලාවේ අපි ඉන්නේ මාකට් එකේ. දැන් අපි බලමු wave E එකට කොච්චර මිනිමම් ටාගට් එකක් වදින්න ඕනද. ඔයාලා පේනවා ඉතින් මෙතන Fibonacci level කීපයක් මේක මම දාලා තියෙන්නේ wave B එකේ මිනිමම් ටාගට් වලට. wave E එකේ මිනිමම් ටාගට් වලට. එතකොට wave E එක අවම වශයෙන් 69975ක් කියන level එකවත් වදින්න ඕනේ මිනිමම් TP එක. ඔයාලා wave E එක මේ විදිහට සෙල් කරලා මාකට් එක එයාගේ කොමන් ටාගට් වෙන්නේ 61022 ඊට පස්සේ 53214 වගේ දේවල් තමයි කොමන් ටාගට් වෙන්නේ. හැබැයි මං හිතන්නේ එච්චර දුර මාකට් එක පහළට ගෙනේ කියලා. මොකද බැලුවොත් අපිට පේනවා මේ හරියෙන් හොඳ රෙසිස්ටන්ස් zone එකක් වගේ තියෙනවානේ. සපෝට් zone එකක් වගේ තියෙනවා. මේ හරියෙන් රෙසිස්ටන්ට් කීපයක් මාකට් එකට දීලා තියෙනවා පහළට එන්න. ඊට පස්සේ මෙතනින් සපෝට් එකක් වෙලා තියෙනවා මාකට් එකට උඩට යන්න. ඔන්න දැන් මේ zone එකටම ආයි මාකට් එක ඇවිල්ලා බුලිෂ් වෙන්න පුළුවන්. එතකොට කොච්චර TP එකක් වෙනුවෙන් ඇයිද? එතකොට Bitcoin එක ගන්න පුළුවන් 1,74,000ක් මාකට් එක උඩට ගෙනියන්න පුළුවන්. එතකොට මේ මම මාක් කරලා තියෙන මිනිමම් ටාගට් එක 1,74,000. එතකොට 1,74,000ම නවතිනවා කියනකට වඩා ඒක උඩට යන්න පුළුවන්. එතකොට මේ තියෙන අනිත් TP දෙක ඉතුරු ටාගට් දෙක ආෆ්ටර් මූව්මන්ට් එකට 2,21,000 3,05,000 කියන ලෙවල් එක නෙව්වට යන්න පුළුවන් Bitcoin එක. හරි. අපි දැන් ගිහිල්ලා බලමු lower time frame මොන වගේ trade opportunities ද ගන්න පුළුවන් කියලා මෙතන විදියට. හරි. මම දැන් දාගෙන ඉන්නවා 2 hour chart එක. 2 hour chart එකේ ඔයාලට පේනවා symmetrical එකක් market එක complete කරලා පහළට sell වෙන ගමන් ඉන්නේ. ඒතකොට මම මෙතන sell එකේදී update කීපයක් දුන්නා. රතු පාට box එකක් ගහලා මේක අතුරෙන් sell වුණොත් එහෙම market එක bearish. පහළට බලන්න. හැබැයි එහෙම වෙන්නේ නැතුව sideways වගේ ගිහිල්ලා market එක create වුණොත් එහෙම ඊළඟ pattern එක market එක bullish කියලා මම අදහස් කරලා analyze කීපයක් share කරා. දැන් එතනදී අපිට මෙතන දැන් complete ලා තියෙන market එකේ red zone එකේදී market එක පහළට sell කරලා තිනවා. දැන් අපි බලන්න ඕනේ bearish trade එක. අපි යන් තවත් lower time frame වලට. එතකොට 30 මිනිත් වගේ ආවට පස්සේ අපිට බලන්න තියෙනවා මේ වගේ pattern කීපයක් හැදීගෙන ABCD E D wave එකක් අස්සේ වගේ තමයි ඉන්නේ. market එක මේ වෙලාවේදී A B C wave D එකක් හදන ගමන් ඉන්නේ. E එකක් පහළට එන්න පුළුවන්. එතකොට wave D එක ඇතුළෙත් පොඩි triangle shape එකක් අපිට දකින්න තියෙනවා. එතකොට ඒක complete කරලා පහළට sell වෙන්න පුළුවන් wave E එකට. එතකොට wave overall Bitcoin එක අපේ අර 69000 target එකකට යන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ මේ pattern එකෙන් එන sell එක ලොකු powerful එකක් දෙයි කියලා 69000 target එකකටම යන්න. අපි බලමු ඉස්සරහට මොන වගේ අප්ඩේට් දෙක එන්න පුළුවන් කියලා. හැබැයි Bitcoin එක දැනට මේ තියෙන 76000 low එක උනත් ගන්න පුළුවන්. 76000 low එක උනත් ගන්න පුළුවන්. දැන් මෙතන wave D එකෙන් පස්සේ confirmation sell එකක් අපිට ගහ ගන්න පුළුවන් market එකේ. triangle entry එකක් තියෙන්නේ. ගන්න කට්ටියට පුළුවන් entry ගන්න. අනිත් කට්ටිය ඔයාලගේ method එකකට try එක දාලා entry එකක් ගන්න. එහෙනම් මේක තමයි Bitcoin එක අද දවසේ අප්ඩේට් එක. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට හම්බෙමු. හැමෝටම good luck. පරිස්සමට trade කරන්න.